නම්බුව දෙකට. අර බලන්න කොහොමද සිද්ධ වෙන්නේ යන්නේ? මුත්තිල පඬිතුමා අත තියෙන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාණන්ගේ ගුලි තුන නේද? අන්න එතුමාය වීසි කරනු ලැබුවා උඩුගුවනට. මොකද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ පත්මින් දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්මේකරක තොරණේ වටේට තියෙන බලාකුළු අතරින් කවුදද මතුවෙන්නේ? දිව්‍ය සලපියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයා නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ මේ පානදුරේ විසක් තොරණේ ඉදිරිපිටද? එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් විසක් තොරණකින් මම නම් දැකලා නැහැ. බලන්න ඔවුන්